එද්දි බර කීයක් තිබ්බද? 67යි. 67යි. දැන් කීයද? දැන් 62මාර. මේ ඉන්න කොසලා. මට කියන්න ඔයාගේ බර කිලෝ කීයක් අඩු වෙලාද? කිලෝ 6ක් අඩු වෙලා. හා. මං එද්දි 80යි තිබ්බේ. 82යි. දැන් 76යි. 76යි. කොච්චර කාලෙකින්ද? මාසෙයි දවස් 22යි. ක්ලැප් එකක් දෙන්න මෙයාට. thank you. මහේෂ් කියන්න ඔයා එද්දි බර කීයද? මං එද්දි බර 97ක් තිබ්බා. දැන් 84ට බහැලා තියෙනවා. බහැලා තියෙනවා. ඔයා සෑහෙන අඩුවීමක්. ක්ලැප් එකක් දෙන්න. ඉස්ත ගොඩාක් thank you. ගොඩාක් ආදරේ. කියන්න බලන්න. ඔයාගේ බර කීයද මෙහෙට එද්දි? මං එනකොට කිලෝ 88යි. දැන් 79යි. ක්ලැප් එකක් දෙන්න. ඉතින් ගොඩාක් thank you ආදරේ වාට. thank you. ඉන්න ක්ලාස් එකේ ප්‍රියා. කියන්න බලන්න. ඔයා එද්දි බර කීයද? මං එනකොට 65 කිලෝ හිටියා. දැන් කීයද? 62. ගොඩක් අඩු වෙලා නේ අප්‍රිය ගන්න. මේ ඉන්නේ මම පර්සන් ට්‍රේනින් කරන කෙනා. ඔයාගේ අද බර කීයක් තිබුණාද? මං ආනකොට 68යි. ඒ මාසෙකට පස්සේ 65යි 700ට තිබුණා. දැන් 63යි. ඒ කියන්නේ කිලෝ 2යි 700ක් අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා එක මාසෙකට. එක මාසෙකට. සම්පූර්ණයෙන්ම ඔක්කොම කීයක් අඩු වෙලාද? එතකොට කිලෝ 6ක් විතර අඩුයි දැන්. අඩු වෙලා තියෙනවා මාස දෙකට. මාස දෙකට. දෙකට. හරි thank you තිල්නි. හරි. කියන්න අක්කේ. ඔයා එද්දි බර කීයද? මං එද්දි බර 70යි 400යි. දැන් කීයද? 65ට. 65ට. කිලෝ 5ක් බහැලා. බහැලා. සතුටුයි නේද? thank you. මේ ඉන්නේ ක්ලාස් එකේ පොඩිමි චූටි මෙක්කෙනා. කියන්න බලන්න බර කීයෙන් දාවි කියලා ඔයා? 61 එකේ ඉඳලා යාවේ දැන් 58 එකේ. ක්ලැප් එකක් දෙන්න යාට.